හිතෝපදේශ පළවෙනි පරිච්ඡේදය. ඊශ්‍රායලේ රජවුණ දාවිද්ගේ පුත් සලමොන් ලියපු හිතෝපදේශ. ඒව ලියලා තියෙන්නේ ප්‍රඥාව සහ හික්මවීම ලබා දෙන්න වගේම නැනවත් කියමන් තේරුම් කරලා දෙන්නයි. ඒ හික්මවීම පිළිගද්දී වටහා ගැනීමේ ශක්තිය දියුණු වෙනවා. හරි තීරණ ගන්නත් ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කරන්නත් පුළුවන් වෙනවා. අත්දැකීම් අඩු කෙනාට බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් වෙනවා. තරුණයෙක්ට දැනුම සහ හොඳින් සිතීමේ හැකියාව ලැබෙනවා. ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දීලා තවත් ඉගෙන ගනී. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් හරි මඟ පෙන්වීම ලබා ගනී. එයා එහෙම කරන්නේ හිතෝපදේශ සහ සංකීර්ණ කාරණා වටහා ගන්නයි. නුවණැති අයගේ වදන් සහ කියමන් තේරුම් ගන්නයි. දැනුම ලබා ගන්න නම් මුලින්ම යෙහෝවා ගැන ගරුපියක් තියෙන්න ඕනේ. ප්‍රඥාව සහ හික්මවීම හෙලා දකින්නේ අඥානයන්. මගේ පුතේ, ඔයාගේ තාත්තා ඔයාව නිවැරදි කරද්දී එයාට සවන් දෙන්න. ඔයාගේ අම්මගේ උපදෙස්වලට පිටුපාන්න එපා. ඒවා ඔයාගේ හිසට අලංකාර ඔටුන්නක්. ඔයාගේ කරට වටිනා ආභරණයක්. පුතේ, පෞකාරයන් ඔයාව නොමග යවන්න හැදුවත් එයාලට අහුවෙන්න එපා. එයාලා මෙහෙම කියයි. එන්න අපි මග රැකගෙන ඉඳලා කාව හරි මරමු. විනෝදයට වගේ හැංගිලා ඉඳලා අහිංසකයන්ව අල්ලගමු. මිනීවල මිනිස්සුන්ව ගිලගන්නවා වගේ එයාලව පණ පිටින් ගිලගමු. මිනීවල මිනිස්සුන්ව වහගන්නවා වගේ එයාලව වහගමු. එයාලගේ හැම වටිනා දෙයක්ම පැහැරගමු. ඒව වලින් අපේ ගෙවල් පුරවගමු. ඔයත් අපිත් එක්ක එන්න. අපි හැම දෙයක්ම සමසමව බෙදාගමු. මගේ පුතේ, එයාලා එක්ක යන්න එපා. එයාලා යන පාරට අඩිය තියන්නවත් එපා. එයාලගේ පාද ඉක්මනින් ඇදලා යන්නේ දුෂ්ටකම් කරන්න. ලේ හලනකල් එයාලට ඉවසිල්ලක් නැහැ. කුරුල්ලෙක් බලන් ඉද්දි දැලක් එලල වැඩක් තියනවද? ලේ වගුරුවන්න එයාලා කාටත් හොරා මග රැකගෙන ඉන්නේ ඒ නිසයි. මිනි මරන්න හැංගිලා බලාගෙන ඉන්නේ ඒ නිසයි. වංචා කරලා ධනය රැස් කරන අය වැඩ කරන්නේ ඒ විදිහටයි. ඒ ධනයම එයාලගේ විනාශයට හේතු වෙයි. සැබෑ ප්‍රඥාව හැමෝටම ඇහෙන්න පාරවල් වල හඬ නගයි. ප්‍රධාන හන්දිවල කෑ ගහලා කතා කරයි. ප්‍රඥාව සෙනග පිරුණු පාරවල් වල හඬ නගයි. නුවරේ දොරටු ළඟ ඉඳන් මෙහෙම කියයි. අත්දැකීම් අඩු තැනැත්තෙනේ, ඔයාලා තව කොච්චර කල් මෝඩකම් වලට ඇලුම් කරනවද? සමච්චල් කරන්නෙනි, ඔයාලා තව කොච්චර කල් සමච්චල් කරලා සතුටක් ලබනවද? අඥානේනි, ඔයාලා තව කොච්චර කල් දැනුම පිළිකුල් කරනවද? මං දෙන අවවාද පිළිගන්න. එතකොට මම ඔයාලට ප්‍රඥාව නොඅඩුව දෙන්නම්. මගේ වචන ඔයාලට උගන්වන්නම්. මං අඬ ගැහුවත් ඔයාලා මට සවන් දුන්නේ නැහැ. මං අත දුන්නත් කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. ඔයාලා දිගින් දිගටම මගේ උපදෙස් අහක දැම්මා. මගේ අවවාද ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔයාලගේ විපතේදී මම hina වෙනවා. විනාශය ඔයාලා පිටට එද්දී මම ඔයාලට සමච්චල් කරනවා. විනාශය කුණාටුවක් වගෙත් විපත්ති සුලිසුලඟක් වගෙත් ඔයාලා පිටට එයි. ඔයාලට දුක් පීඩා සහ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න වෙයි. එදාට ඔයාලා මට කොච්චර අඬ ගැහුවත් මං උත්තර දෙන්නේ නැහැ. අස්සක් මුල්ලක් නෑර මාව හෙව්වත් ඔයාලට මාව හම්බ වෙන්නේ නැහැ. මොකද ඔයාලා දැනුමට පිළිකුල් කළා. යෙහෝවට ගරුබිය දක්වන්න අකමැති වුණා. ඔයාලා මගේ උපදෙස් පිළිගත්තේ නැහැ. මගේ හැම අවවාදයක්ම හෙලා දැක්කා. ඒ නිසා ඔයාලා කරපු දේවල ප්‍රතිඵල ඔයාලට විඳින්නම වෙනවා. ඔයාලගේ දුෂ්ට සැලසුම්
ආයෙත් ඔයාල දිහාවටම එක පිට එක හැරිලා එනවා. මාව අත්හැරලා යන නිසා අත්දැකීම් අඩු අයට මරණය අත්වෙනවා. කාරණා සැහැල්ලුවට ගන්න නිසා අඥානයන් විනාශ වෙනවා. ඒත් මට සවන් දෙන කෙනා සුරක්ෂිතව ජීවත් වෙනවා. කිසිම විපතකට බය වෙන්නේ නැතුව සංසුන්ව ඉන්නවා.